ඔයාට කවදම හරි දැනලා තියෙනවද රාත්‍රියේ නිින්දෙන් පස්සේ ඇහැරුණාම ඇඟට හරි අපහසුවක්. පැය 7ක් 8ක් නිදාගත්තත් පහවදාට හරි මහන්සි අමාරුයි කියලා හිතලා තියෙනවද? නැත්තම් නිදා ගන්න හදද්දී හිත බරයි නොසන්සුන් කියලා දැනලා තියෙනවද? සමහර විට ඔයා හිතනවා ඇති එහෙම වෙනවා ඇත්තේ වැඩ කළ මහන්සි නිසා නැත්තම් ජීවිතයේ තියෙන මේ වෙහෙසකාරී ප්‍රශ්න නිසා කියලා. ඒත් ඇත්තටම ප්‍රශ්නේ ඔයාගේ නිදන කාමරයේ තියෙන දේවල් නම් ඔව් එහෙම වෙන්නත් පුළුවන්. විශ්වාස කරන්න අමාරුණත් ඔයාගේ ඇඳ ගාව තියෙන දේවල් ඔයාගේ නින්දට, ශක්තියට, හැඟීම් වලට, සතුටට හා වාසනාවට ලොකු බලපෑමක් ඇති කරනවා. මේ ලයිස්තුවේ තියෙන සමහර දේවල් බැලූ බැල්මට හරි සාමාන්‍ය කියලා හිතුණත් ඒවා වැරදි තැනක තිබ්බොත් නින්දට ලොකු හානියක් කරනවා. ඒත් කොහොමද ඔයාගේ ඇඳ ගාව තියෙන දේවල් ඔයාගේ නින්දට, වාසනාවට, ඔයාගේ ආර්ථික ශක්තියට බාධා කරන්නේ? එතකොට ලයිස්තුවේ තියෙන දේවල් මොනවද? අවසන් තප්පරය වෙනකල් අපිත් එක්ක රැඳිලා ඉන්න. අද ඉන්සයිට් අපි මේ ගැන සවිස්තරාත්මකව කතා කරනවා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් දාගෙන යමු වීඩියෝ එකට ලයික් එකකුත්. ඒ වගේම තමයි ඔයා විශ්ව ශක්තිය ගැන තදින්ම විශ්වාස කරන කෙනෙක් නම් අමතක නොකර මේ වීඩියෝ එක ඔයාට මුණගැස්සපක වෙනුවෙන් විශ්වයට ස්තුති කරලා කමෙන්ට් එකකුත් දාගෙන යමු. මොකද මේ වීඩියෝ එක ඔයා දැක්කේ අහම්බෙකින් නොවේ. විශ්වයට මේ වීඩියෝ එක ඔයාට පෙන්වන්න ඕන නිසා. කතා ඇති. එහෙනම් අපි යමු වීඩියෝවට. අංක 1 ඉලෙක්ට්‍රොනික උපකරණ. අද කාලේ ස්මාර්ට්ෆෝන්, ටැබ්, ලැප්ටොප් වගේ දේවල් අපි හැමෝටම වැදගත්. හැබැයි මේ උපකරණ නින්දට බාධා කරන බව හා සෞඛ්‍යයට හානි කරන බව ගොඩක් අය දන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික උපකරණ නිසා නින්ද නරක වෙන ඒ වගේ නිකුත් වෙන විද්‍යුත් චුම්බක තරංග නිසා ඔයාගේ ඇඳ ළඟ මේවා තියෙනවා නම් ඔයාගේ ඇඟ මේවට නිරාවරණය වෙනවා. ඒ නිසා හිස රදය, ස්නායු ආතතිය, නිතරම මහන්සි ගතිය, කාලයත්ම ස්නායු පද්ධතියට හානි වෙන්නත් පුළුවන්. මේ ඔයාගේ නිද්‍ර චක්‍රයටත් බාධා කරනවා. ඒ විතරක් නෙවෙයි, නිදා ගන්න කලින් ෆෝන් එක, ටැබ් එක භාවිතා කරන එක ඔයාගේ මොළය ඇවිස්සෙන වැඩක්. සමාජ මාධ්‍ය, මැසේජස්, ඊමේල් වගේ දේවල් හිත වෙහෙසටපත් කරන නිසා හිත සැහැල්ලු කරගෙන නිදා ගන්න අමාරු වෙනවා. එතකොට නිදා ගන්න පරක්කු වෙනවා. විශේෂඥයෝ කියන්නේ නිදා ගන්න අඩුම තරමේ පැය 2කට කලින්වත් ෆෝන්, ටැබ්, ලැප්ටොප් වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා. ඒක ඔයාගේ ඇඟට එන කිරණවල බලපෑම අඩු කරන්න හේතු වෙනවා. ඒ වගේම ඔයාගේ මනසට සැහැල්ලු වෙන්නත් ඉඩ දෙනවා. අංක 2 දීප්තිමත් රාත්‍රී ආලෝකය. රාත්‍රියේ ලාම්පුවකින් එන එළිය ඔයාගේ ඇඟට හා ඔයාගේ ස්වභාවික නිින්ද චක්‍රයට ලොකු බලපෑමක් එල්ල කරනවා. විද්‍යාත්මකව විශේෂයෙන්ම නිල් ආලෝකය හා සුදු ආලෝකය මෙලටොනින් හදන එක අඩු කරනවා. මෙලටොනින් කියන්නේ වගේ ඔළුවට නිදා ගන්න කාලයවිත් කියන හෝමෝන වලින් එකක්. ඒත් අධික දීප්තිමත් ආලෝකය මේ ක්‍රියාවලියට බාධා කරනවා. මෙලටොනින් අඩු වුණාම ඔයාගේ ඇඟට ගැඹුරු නිින්දකට යන්න අමාරුයි. ඒ නිසා කොච්චරලා නිදාගත්තත් ඇහැරුණාට පස්සේ මහන්සිය හා හිස් ගතියක් දැනෙනවා. ජීව විද්‍යාත්මක ප්‍රශ්න විතරක් නෙවෙයි, දීප්තිමත් එළිය ඔයාගේ මානසික තත්ත්වයටත් ඔයාව සැහැල්ලු වෙන්න තියෙන හැකියාවටත් බලපානවා. ඒකෙන් ඔයාගේ ඇඟට විවේක ගන්න අවස්ථාවක් දෙන්නේ නැතුවම ඔයාව සක්‍රීය තත්ත්වයකට පත් කරනවා. ශක්තියෙන් අතින් බැලුවත් මේ වගේ දැඩි ආලෝකයක් ගෙදරට අවශ්‍ය සමබර ගතිය නැති කරනවා. නිල් හා සුදු ආලෝකය බොහෝ විට උත්තේජකයක් වගේ ඒක ආතතිය හා අසහනය ඇති කරනවා. ඉතින් මේකට මොකද්ද කරන්න පුළුවන්? කහ හෝ රන්වන් ආලෝකයක් ලබා දෙන ලාම්පුවක් පාවිච්චි කරන්න. ඒ වගේම මේ මෘදු ආලෝකය ඇස්වලට විතරක් නොවේ ඇඟටත් හොඳයි. ඔයාට පහසුවෙන් ගැඹුරු නිින්දකට යන්නත් උදව් වෙනවා. ඒ වගේම රාත්‍රී ආලෝක ලාම්පු ඔයාගේ ඇඳ ළඟින්ම තියාගන්න එපා. ඇස්වලට හා ඔළුවට කෙලින්ම ආලෝකය නොවැටෙන තැනකින් තියන්න. ඒ තුලින් ඔයාට පුළුවන් ඔයාගේ නිින්දේ ගුණාත්මක භාවය වැඩි කරගන්න. අංක 3 කාමර පැලැටි. කාමර පැලැටි බොහෝ විට ජීවේ ලස්සන හා අලුත් ගතිය පෙන්වන දේවල්නේ. ඒ වගේ හිතට ගේන සාමකාමී ගතියක්. ඒ වගේම ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ කරනවා. කාමරය ලස්සන කරනවා. ඒත් නිදන කාමරේ විශේෂයෙන්ම ඇඳට ළඟින් තියෙන නැවුම් මල් හා පැලැටි වගේ සෞඛ්‍යයට, නින්දට, කාමරේ ශක්තියට නරක විදිහට තමයි බලපාන්නේ. දන්නවද? දවල් වෙලාවට මේ පැලැටි වාතය පිරිසිදු කරලා ඔක්සිජන් හදලා හිතකර වාතාවරණයක් හදනවා. ඒත් රැට මේක අනිත් පැත්ත. ඒ වෙලාවට පැලැටි ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් තමයි එළියට දාන්නේ. ඔයාලගේ කාමරේ වගේ පොඩි තැනක විශේෂයෙන්ම ජනෙල් වහලා තියෙන වෙලාවක නැත්තම් හරියට වාතය යන්නේ නැති වෙලාවක වාතයේ ගුණාත්මක බව අඩු කරනවා. පැලැටි හදන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් නැති වුණත් ටිකක් පොඩි කාමරයක රැට වලට උස්ම හිර වෙනවා වගේ, උගුර තද වෙනවා වගේ, නැත්තම් නිදා ගන්න අමාරු වගේ දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පැරණි විශ්වාසයන්ට අනුව නැවුම් මල් මැලවෙන්න පටන් ගත්තට පස්සේ ඒවා බිඳ වැටීම ලකුණු කරමින් ඩිනාමික ශක්තිය මූලාශ්‍රයක් බවට පත් වෙනවා.
කොහොම නමුත් සියලුම පැලෑටි මල් නිදන කාමරයට හරි නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. සමහර පැලෑටි තියෙනවා රැට ඔක්සිජන් හදන්න පුළුවන් පැලෑටි. අන්න ඒ නිසා ඔයා මල් හෝ පැලෑටි වලට ආසයි නම් ඒව නිදන කාමරේ තියාගන්න ඕන නම් අන්න ඒ වගේ පැලෑටි ගැන සලකා බලන්න. අංක 4 මතකයන් ආශ්‍රිත භාණ්ඩ. ඔයාට මතක ආශ්‍රිත වටින දේවල් කියන්නේ නිකම් භාණ්ඩ විතරක් නෙවෙයිනේ. ඒ ඔයාගේ මතකයන් හා ආවේනික සම්බන්ධතා ගැඹුරින් පෙන්වන දේවල්. මේ භාණ්ඩ ශක්තිය නියෝජනය කරනවා. ඒ ජීවිත කතා හා ගමන් මඟ මතක තියා ගන්නවා. නිතර කාමරය කියන්නේ දවසේ තියෙන වැඩ නවත්තලා ආතතිය දුරු කරලා විවේක ගන්න තැනක්නේ. ඉතින් සමහර නරක මතක ආශ්‍රිත දේවල් ඔයාගේ ඇඳ ළඟ තිබ්බොත් ඒ වගේ ශක්තිය ඔයාගේ මනස හොයන ස්වභාවික විවේකයේ ඔයත් එක්ක ගැටෙන්න පුළුවන්. එතකොට ඔයා හොයන සම්පූර්ණ සාමය ඔයාගේ නිින්දෙන් ඔයාට දැනෙන්නේ නැහැ. පැරණි විශ්වාසයන්ට අනුවත් විශේෂඥයන් කියන ආකාරයට මතකයන් ආශ්‍රිත දේවල් කොච්චර වටිනවා වුණත් නිදන කාමරයේ ශක්තිය විසිරුවලා දාන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මියගිය අයගේ ඡායාරූපයක් ගන්නකෝ. ඒක අතීතයත් එක්ක සම්බන්ධ වෙලා ගැඹුරු හැඟීම් තුළ ඇති කරනවනේ. ඉතින් ඒව අර්ථවත් උනත් නිදන කාමරය තුළදී ඔයාගේ මනසට නරකට තමයි බලපාන්නේ. සමහර විට ආයෙත් දුක, අහිමිවීම හා පසුතැවිලි වගේ හැඟීම් ඇවිස්සෙන්න පුළුවන්. ශක්තිය අලුත් කරගන්න තැනක මේ වගේ හැඟීම් තිබුණොත් ඔයාට සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙන්න අමාරුයි. ඉතින් ඔයා මේ දේවල් වලට ගරු කරමින් ඔයාගේ ගෙදර සාමකාමී ගතිය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒකට මේව විසි කරන්නේ නැතුව ඔයාගේ දවසට බාධා නොකරන හොඳට ශක්තිය විහිදුවන්න පුළුවන් හරි තැනක මේව ගබඩා කරලා තියන්න. උදාහරණයක් විදිහට ඔයාලට මතක පෙට්ටියක දාලා මේව අහුරලා තියන්න පුළුවන්. සරලවම නිදන කාමරේ ඒවා නොපෙනෙන තැනක තියන්නත් පුළුවන්. එතකොට ඒව ඔයාගේ නිින්දට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අංක 5 කැඩපත. අපේ පරණ විශ්වාසයන්ට අනුව කැඩපත කියන්නේ ශක්තිය පිළිබිඹු කරන හා බලගතු කරන වස්තුවක්. ඔයාගේ ඇඳට මුහුල්ලා කැඩපතක් තිබ්බොත් ඒක ඔයාගේ රූපේ විතරක් නෙවෙයි ඔයා වටේ තියෙන ශක්තියන් පිළිබිඹු කරනවා. මේක ඔයාගේ නිින්දට අවශ්‍ය සාමකාමී ගතිය නැති කරනවා. සමහර පරණ විශ්වාසයන්ට අනුව හරිතන නැති කැඩපත් නරක ශක්තිය වැඩි කරන්නත් පුළුවන්. ඒක ඔව මහන්සි කරන්න, නොසන්සුන් කරන්න, හරි නිින්දක් නැති කරන්න හේතු වෙනවා. මානසික පැත්තෙන් බැලුවොත් විශේෂයෙන්ම රැට කැඩපතෙන් ඔයාගේම රූපය දැකීම බයක් හෝ අපහසුාවක් ඇති කරන්න පුළුවන්. ඔයා අඩ නිින්දක ඉන්න වෙලාවක ඔයාගේ රූපය පිළිබිඹු වූ කැඩපතක් දැකලා ඔයාවම රවට්ට ගන්න පුළුවන්. එහෙම වුණ මිනිස්සු සෑහෙන්න බය වෙලත් තියෙනවා. ඉතින් කොහොමද මේක හදාගන්නේ? ඒක හරිම සරල දෙයක්. පළමුවෙන්ම පුළුවන් නම් කැඩපත නිදන කාමරයෙන් අයින් කරන්න. නැත්තම් නිදන ඇඳට මුහුණලා නැති විදිහට තියන්න. ඔයා ගාව තියෙන කණ්ණාඩි මේසයක් නම් ඒක වෙන තැනකට ගෙනියන්න බැරි නම් රැට ඒක වැහෙන රෙද්දක් භාවිතා කරන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.